අඹගල ඓතිහාසික පුරාණ විහාරාධීශ්වර මා ශාසන සහෝදර අපේ ධම්මින්ද හාමුදුරුවන් වහන්සේ නැවුගල ඓතිහාසික පුරාණ රාජමහා විහාරාධීශ්වර ගරු කටයුතු මා සහෝදර නායක හාමුදුරුවන් වහන්සේ වරප්‍රදානව වැඩමවා වැඩ සිටින පූජනීය මහා සංඝරුවනෙන් අවසරයි. අඹගල ඓතිහාසික පුරාණ විහාරීය සතර පේරුවේ දායක කාරකාදීන් පෙරටු කරගත් සදහබර සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියනි, ඉතාමත්ම රමණීය ආකාරයෙන් විහාර පරිශ්‍රය නිර්මාණය කොට අත්‍යාලංකාර වූ දම් සභා මණ්ඩපයක් කරවා ගෞරවාදරයෙන් යුක්තව තුනුරුවන් කෙරෙහි මහත් වූ ලැබියාවෙන් දේශකයාණන් වහන්සේ නමක් වඩමවාගෙන අවුදින් 2022 වර්ෂයේහි වස්වාසික කාල සීමාව තුල සිදු කරනු ලබන කුදුමහත් පින් කටයුත්තේ එක් අවස්ථාවක් හැටියට අද මේ වෙලාවේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයක් සිදු කරමින් පින්වත් ඔබ හැමදෙනාගේම ධර්මඥානය වැඩි දියුණු කොට නිර්වාණගාමී පරිශ්‍රයක් සකසා ගැනීම සඳහා නිර්වාණගාමී මාවත හෙළිපෙහෙළි කර ගැනීම සඳහා සිදු කරනු ලබන උතුම් පින් කටයුත්තක් මේ වෙලාවේ සිදු කරනු ලබන. නමුදු කාල ගුණය අතීත ශ්‍රී ලංකාවට වඩා වර්තමානයේ වෙනස්. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. හිතන දේවල් වෙන්නේ නොහිතන දේවල් වෙනවා ලෝකේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ සෝබා දහමට එරෙහි වෙනවාට වඩා සෝබා දහමට එකඟව ගමන් කරන්න මහන්සි ගන්න. සෝබා දහම සමහර විට ඇති කරන යම් යම් සංකල්ප ඉදිරියේ අවස්ථා ඉදිරියේ සෝබා දහමට බියේ පලා යන්නෙත් නැතුව එකඟ වී සෝබා දහම ඔබ කෙරෙහි අවනත කර ගනිමින් සම්බාධක ඇතනම් ඒ සම්බාධක ජය ගන්න වීරිය කරන්න කියලා අනුදැන වදාළා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත ලෝක සත්‍යය නැවත නැවත මෙනෙහි කරමින් දින 49ක් සත් සතියක් මුළුල්ලේහි උන්වහන්සේ වැඩ ඉඳමින් ඒ ලබාගත් බුද්ධිය පිළිබඳව ගවේෂණයක් නැවතත් කළා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට එක් සතියක මහා මේවාගේ අනෝරා ධාරානිපාත වරුසාවක් සතිය පුරාවට වැටෙන්න ගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සමාපත්තියෙන් සමවැදී සිටි අවස්ථාවෙන් අත මිදුනේ නැහැ. උන්වහන්සේ වැඩ වුන් තැනින් නැගිටලා පලා ගියේ නැහැ. උන්වහන්සේ ජීවිතයට මුණ දෙමින් ඒ අභියෝගය ජය ගනිමින් තමන් ලත් දැනුම අවබෝධ කරගත් බුද්ධිපතය පිළිබඳව ගවේෂණය කරමින් වැඩ වුණා. ඒ අවස්ථාව දැකපු මුචලින්ද නම් ප්‍රදේශයේ සිටි අධිපතියා ඒගොල්ලෝ නාග ගෝත්‍රිකයෝ මා දකින විදිය. නමුත් ලංකා ශාසන ඉතිහාසයේ පුරාවට බෞද්ධ සංස්කෘතිය පුරාවට කලාකරුවා විසින් මවා තියන්නේ නාග රාජ්‍යයක විසින් මුචලින්ද නම් නාග රාජ්‍යයක විසින් බුදුහාමුදුරුවන්ව
වටේට වෙලිලා පෙන කරගෙන බුදුහාමුදුරුවෝ වැස්සෙන් ආරක්ෂා කළා කියලා තමයි සඳහන් වෙන්නේ. නාගරාජයේ කියා සඳහන් වෙනකොට මිනිස්සුන්ට හිතෙන්නේ නාගයා නොතෙමී තිබ්බා බුදුහාමුදුරුවන්ව කියනකොටම නාගයා පුතා කුඩයක් කියලන්න නෙවෙයි. නාගයා ගයක් හදලා දුන්නා කියන්න නෙවෙයිනේ. නාගයාට තියෙන්නේ පෙනේ. ඒ හින්දා කලාකරුවා විසින් නාගයෙකු නිර්මාණය කොට ඔහුගේ පෙනෙන් ආරක්ෂා කරමින් බුදුරජාණන් වහන්සේට ඒ අවස්ථාව සකසා දුන් බව සඳහන් වෙනවා. මා දකින්නේ ලෝකේ හිටියා පින්නතුනි නාග ගෝත්‍රිකයෝ, යක්ෂ ගෝත්‍රිකයෝ, දේව ගෝත්‍රිකයෝ මේ විදිහේ ගෝත්‍ර තිබුණා. ආන්ගේ ගෝත්‍රවල නාග ගෝත්‍රයට ආйти ඒ ප්‍රදේශයේ අධිපති නාග ගෝත්‍රික රාජයාණන් වහන්සේ විසින් පියස්සක් හදලා දීලා බුදුරජාණන් වහන්සේ නොතෙමී තබන්නට ඒ අවස්ථාවේ වීරිය කළ බව සදහසිත උපදවාගත් බව සඳහන් වෙන්නේ. මම මේ ටික කිව්වේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේ ලෝකයේ සකල කෙලෙසුන් නසා සදාතනික ලෝක සත්‍ය අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨ නික්ලේශී ගෞතම බුදුරජාණන් වහන්සේටද බුදුවරයන් වහන්සේලාටද මේ සෝබාදහමේ ඇතැම් අවස්ථාවලදී ඇතිවෙන විපත්තීන් වලට මුහුණ දීලා ඒ අභියෝගයන් ජය ගන්නට වෙච්ච අවස්ථා තියෙනවා. මේ කෙලෙස් බර ලෝකේ ජීවත් වෙන පෘථග්ජන අපිට මේ වාගේ අවස්ථා උදා වෙන එක පින්නතුනි නවත්තන්නට බෑ. දැන් අද මේ වැස්ස වහින්නේ නැතුව හෙට වැස්සානම් හොඳයි කියලා ඔබ ප්‍රාර්ථනා කරයි කියමුකෝ. මහා වියදමක් කරලා කැපකිරීමක් කරලා දුක් විඳලා අපි කරගත්ත නිර්මාණය කඩාකප්පල් වුණා මේ වැස්ස හින්දා. ඒ නිසා හෙට වැස්සානම් හොඳයි කියලා ඔබට හිතෙන්න පුළුවන්, දකින්න පුළුවන්. නමුත් හෙටත් තියෙනවානේ ධර්ම දේශනාවක් පුතා. හෙටත් තියෙනවා ධර්ම දේශනාවක්. එතකොට හෙට වැස්සොත් ඒ පන්සලේ මිනිසුන්ටත් මේ මිනිසුන්ට වෙච්ච දේම උදා වෙනවා. අනිද්දාත් තියෙනවා බණ. ඒ වගේම පින්නතුනි නොවැම්බර් මාසේ 30 වෙනිදා වෙනකන් හිස් එක දවසක්වත් නැතුව හැම රැයකම ධර්ම දේශනාවක් තියෙනවා. මේ මාස දෙකකුත් දවස් 25ක් තව තියෙනවා. ඒ ධර්ම දේශනා මං හිතන්නේ 90ක් විතර තියෙනවා. සමහර දිනවල දෙකක් තියෙනවා. මේ මොන වෙලාවක වැස්සත් ඒත් අපේ සමාජෙම බොදුණු පින්වත් මිනිස්සු මාස ගාණක් පෙරම් පුරලා මහන්සි වෙලා නිර්මාණය කරගත්ත මේ උතුම් අවස්ථාවට තමයි ඒ වරුසාව කඩා වැටෙන්නේ. ඒ නිසාවෙන් මේ වාගේ අවස්ථාවකදී පින්නතුනි සසල වෙලා කනගාටු වෙලා අපරාධය කියලා මිම්මත්තේ නම් ඔහොම එව්වා කරන්නේ නැහැ කියලා හීනමානයක් උපදවා ගන්නේ නැතිව ජීවිතවලට අභියෝගවලට මුහුණ දෙන්නට වෙනවා. ආන් ඒ අභියෝග ජය ගන්න මිනිහා හැටියට උපක්‍රමශීලීව තමන්ගේ සලසුම් නිර්මාණය කරගන්න පුළුවන් නම් හොඳයි කියන එකයි මගේ දැක්ම. ඒ නිසා පින්වත් ඔබට මම මේ වෙලාවෙම මතක් කරනවා මේ ඉඩම් කොටස ඊ타ත්ම පටු ඉඩම් කොටසක්. මේක පන්සලකට උචිත මදි. නමුත් කරන්නට දෙයක් නැහැ. නැවත දෙපැත්තෙන් පාරවල් දෙකකුත් තියෙන බැවින් අය බද්ධ කරන්න කැලි නෑ කොහෙවත්. ඒ නිසා මේම ප්‍රයෝජනෙට ගත යුතුයි. ඔබට පුළුවන් නම් මේ චෛත්‍ය තිබ්බේ නැත්තම් මං කියලා දෙනවා කරන්න ඕන වැඩි. මේ චෛත්‍ය මුලින්ම හදාපු එකේ දෝෂේ තමයි මේ තියෙන්නේ.
මේක හදන්න ඕන තැන නෙමෙයි චෛත්‍ය රාජානන් වහන්සේ හදලා තියෙන්නේ. මේ චෛත්‍ය රාජානන් වහන්සේ හදන්නට තිබුණේ එක්කෝ ආන් අර මුල්ලේ. එහෙම නැත්තම් මේක නිර්මාණය කරන්නට තිබුණේ මේ ආවාසගේ හදන්නට මත්තෙන් තිබිච්ච අර ගලේ කෙරවලේ. එහෙමත් නැත්තම් මේ නිර්මාණය කරන්නට තිබුණේ තුම් මහල් ප්‍රාසාදයක් හදලා ඒකේ උඩම තට්ටුවේ. එතකොට යට තට්ටුවේ තවත් ප්‍රයෝජනයක් ගන්න හැකි. පහළ මාලේ තවත් ප්‍රයෝජනයක් ගන්න හැකි. ඒ පහළ මාලය හැදුවා නම් 1000කට වාඩි වෙන්න පුළුවන් වෙන විදිහට එලිමහන් කණු විතරක් තියෙන්න අද නියම. අද හරි සරුසාර. අද වැදගත් යමක් කරන්නට තිබුණා. නමුත් දැන් සියල්ල වෙලා ඉවරයි. ඒ වුණත් අපි අත් නොහැර අපට පුළුවන් නම් මේ විහාරස්ථානයේ සුදුසු පරිදි දැවැන්ත කණු ටිකක් ගහලා ඔබට වහලයක් නොගහ කොන්ක්‍රීට් එකක් දාලා මේ පරිසරයේ ප්‍රයෝජනයක් නොතෙමී ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන විදියට සකසන්නට ඉඩෝර කාලයට එහි උඩත් වැඩක් ගන්නට පුළුවන් අපිට. දහම් පාසල් දරුවන්ට හරි පහළ කොටසේ ඕනෑ වෙලාවක ඕනෑම කටයුත්තක් කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඔබට ඕන තරම් අවකාශය තියෙයි මේ ඉදිරි අනාගත දිවි පෙවෙතේදී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නටන නාටකම දිහා බැලුවාම මොනවා හෙට වෙයිද දන්නේ නැහැ. නමුදු පුතා අපි මොනවාට වුණත් මූණ දෙන්නට වෙනවා. අද ඇවිල්ලා තිබ්බ හාඳුරුවන්ගේ ලයිට් බිල මන් දැක්කා. වෙනදා 3000 දැන් 15000යි. මගේ ලයිට් බිල වෙනදා 10000යි දැන් 50000යි. කොහමද පුතා මිනිස්සු ජීවත් වෙන්නේ? මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙයි. මං හදලා තියෙනවා කැකිරි ලොරියක් කඩන්න තියෙනවා හෙට. කැකිරි ලොරියටම හම්බෙන්නේ පුතා රුපියල් 20000යි. කැකිරි ලොරියක් රුපියල් 20000යි. කැකිරි කිලෝ එකක් රුපියල් 25යි 30යි. මේකලාගේ රට. ඒ හින්දා පින්නතුනි කියන්න ಜಾති බොහෝමයි, දකින්න ಜಾති බොහෝමයි, විඳින්න ಜಾති බොහෝමයි. නමුදු ශ්‍රී ලංකා ද්වීපයේහි මේ උතුම් පිම්බිමේ අපි ඉපදිලා හාඳුන්නේ ඒකට පිම්බිම කියලා කියන්නේ. පුතේ මේක පිම්බිම. ජීවත් වෙන කාලකන්ණියන්ගේ දෝෂය හැරියාම මේක පිම්බිම තමයි. පොළව හරි සරුසාරයි. ගලන දියඇලි බොමයි. හිරු එළියද එසේමයි. සඳ එළියද එසේමයි. හමන සුළඟ දෙහෙමයි. වැව් පොකුණුද බොමයි. නමුදු ඒ වාගෙන් ප්‍රයෝජනයක් ගන්නට තරම් නැනනුවන පසක් කළ වැරවීරිය ඇති උත්තමයෝ නැති එකේ පාපය පමණයි තියෙන්නේ. ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ අමා දර්ශනය පවතිනවා නිර්මලව. උන්වහන්සේගේ දලදා වහන්සේ, අකු ධාතුන් වහන්සේ, කේත දාසුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ ඇතුළු ග්‍රීවා ධාතුන් වහන්සේ ඇතුළු ලෞතුරු බුද්ධ ශ්‍රීය බුද්ධ ශරීරය නිර්මිතව පවතිනවා වාගේ මේ දෙරණ බුදුන්ගේ දේශයයි. පිනෙන් පිරුණු සත්පුරුෂයන්ට නිර්වාණගාමී ගමනක් යන්නට හැකි වටපිටාව ඇති පිම්බිම මෙයයි. ඒ පිම්බිමේ පින්නතුනේ අපි අතරේම උපන් අසත්පුරුෂ දුෂ්ටයන්ගේ ග්‍රහණයන්ට අසු වෙමින් තැලෙමින් පොඩි වෙමින් යන අපට හෙටක් නිර්මාණය කර ගැනීම සඳහා ඔබට ධර්මඥානය පසක් කරගෙන ජීවිතය තුල වීරිය උපදවාගෙන සකල විද අභියෝග ජය ගනිමින් නුවණින් ක්‍රියා කරමින් මේ ජීවිතය ජය ගන්නවා සේම බාල පරම්පරාවට උචිත සමාජ ක්‍රමයක්, ආර්ථික ක්‍රමයක්, පසුතලයක් නිර්මාණය කොට තබා මිය දෙන්න එක අපේ යුතුයකම.
ඒ යුතුයකම දකින්නට අද දවසේදී මේ අඹගල ඓතිහාසික පුරාණ විහාරීය පරිසරයේහි මනරම් ආකාරයට තනන ලද ධම්සභා මණ්ඩපයේ සිට දේශනා කරනු ලබන මේ උතුම් ධර්ම දේශනාවෙන් ප්‍රයෝජන ගන්නට ඔබ වීරිය කරන්න. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ පින්නතුනි අස්සුතං සුනාති සුතං පරියෝදපේති කං කං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියන උතුම් ලාභ පහක් බණ අහන ඔබට ලැබෙනවා කියලා. අස්සුතං සුනාති නොයසූ දේවල් අහන්න හම්බෙනවා. අද දවසේ මේ සිදු කරනු ලබන ධර්මානුශාසනාව තුල ඔබ දිවි ගමන පුරාවට අහපු නැති ඉගෙන ගන්න නොලැබුණු යම් ධර්ම කාරණාවක් ඔබේ ජීවිතයේහි මේ වන විට ඇති අඩුවක් එහෙම නැත්නම් මේ ජීවිතයේදී දැකපු නැති ගුණයක් ඒ වගේම මේ ජීවිතයේ ඔබ කරගෙන යන යම් සත් කටයුත්තක් අගයමින් අඩුලුහුඩු තැන් මකමින් නිර්මාණය කර ගනිමින් ජීවිතය දිනන්නට නොදන්නා යම් යම් ධර්ම කාරණාවන් ඉගෙන ගන්නට පුළුවන් පින්වත් වෙලාවක්. සුතම් පරියෝදපේතිම ගෙවල් දෙකක් අඩි 20ක් පළල අඩි 50ක් දිග ජංගම ගෙවල් දෙකක් තියෙනවා. ඒක උස්සාගෙන ගිහිල්ලා ඕන තැනක තිබ්බ හැකි. ආන් එව්වා වටිනවා පුතා. එව්වා වටිනවා. අපි නොවටිනා බොහෝ දෙයට වියදම් කරනවානේ. සොහොන් කනතු වල සොහොන් බඳිනවා. කනත්තකට ගිහිල්ලා බලන්නකො කොන්ක්‍රීට් ගොඩ. මැරිච්ච ලොක්කට ගෙවල් හදලා අරකි. කාමර බැඳලා. ඒගොල්ලන් මැරිච්ච මිනිහව ඒකේ බුදි කරෝලා. ගිහිල්ලා හාරලා බලන්න තියෙන්නේ. අර බුදි කරවපු අප්පලා නැගිටීද කියලා. නෑ. අපි මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න. දි รา පත් වෙලා යන ශරීරය නිදහසේ මහ පොළොවට පස් වෙන්න නොදී ඒක කොන්ක්‍රීට් වලින් ගල් වලින් කාමරයක් බැඳලා ඒකේ තියලා අර ඕජාවේ කැකෑරි පල් වෙවි කාලාන්තරයක් අර තෙල් ගොඩේ මේ මිනිහාව කුණු කරන්න වීරිය කරන එක නෙවෙයි කරන්නේ. නිදහසේ මහ පොළොවට දිය වෙලා යන්න නොදී ඒ වාට වියදම් කරන සල්ලි කොච්චරද බලන්නකො. ඒ වැඩ කරන 4-5 දෙනෙක් එකතු වුණා නම් ජංගම ගෙයක් හදනවා. ඒ ගේ උස්සාගෙන ආවා තිබ්බා. වැස්සට දෙන්නේ හොඳට නිදහසේ ඉඳගෙන යමක් කරගන්නට පුළුවන් ඉඩක් අඩක් තියෙනවා. පහසුවක් තියෙනවා. පිළිසරණක් තියෙනවා. හේවණක් තියෙනවා. නිවනක් තියෙනවා ඒක ඇතුලේ. ඒ හින්දා පින්වත් ඔබ අපතේ යන දේ යහපත් දේ සඳහා පාවිච්චි කරන්නට කාලය, ශ්‍රමය, ධනය නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නට ඔබ නොදන්නා බොහෝ පැතිකඩ පිළිබඳව ඉගෙන ගන්නට හම්බ වෙනවා. ඒ වගේම කුසලයේ අකුසලයේ දෙක පිළිබඳව අවබෝධ කරගෙන කුසලයාගේ තියෙන වටිනාකමයි අකුසලයාගේ තියෙන අසහනකාරී වේදනාකාරී දුක්බර බව තේරුම් අරගෙන ඒකෙන් අත මිදී කුසලයා මත පිහිටා ගමන් කරන්නට දිරිය අවබෝධය ඔබට ලැබෙනවා. බාගිට දාන්න බොහෝ තැන්. දැන් මෙතන මේ ඇත්තෝ පන්සිල් සමාදන් වුණා නේද? මම දැන් පන්සිල් සමාදන් කළානේ. ඔව්. එතකොට ඔයාලා පන්සිල් සමාදන් වුණාද? මම සමාදන් කරාරුවට. සමාදන් වුණා. මේ ඉන්න එක ගෑණියක්වත් මේ ඉන්න එක මිනිහෙක්වත් පන්සිල් සමාදන් වුන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඇයි හාමුදුරුවනේ අපි සමාදන් වුනේ? එහෙනම් අපි මොකද කෙරුවේ?
ඔබ කෙරුවේද? අර වෙනදා කරපු එකම තමයි. මෙච්චර කාලයක් ජීවිත ගමනේ කරගෙන ආපු එකම අදත් කෙරුවා කියලා මම දැක්කා. මම පන්සිල් සමාදන් කරන්නට ඒ සිල්පදේ දේශනා කරනකොට ඔබේ කනට ඇහුණා. ඇහුණු මාත්‍රයෙන්ම ඇහිච්ච එක ආපහු කිව්වා. ඒක නේද කෙරුවේ? ඇහිච්ච එක ආපහු කිව්වා මිසක් ඔබ සිල්පදේ තියෙන ගැඹුරක් බැලුවේ නෑනේ. දැක්කේ නෑ නේද? ඇත්තටම දැක්කේ නෑ මන් දන්නවා. කියනවා වෙනුවට කිව්වා. හැබැයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිල්පදේ තියෙන්නේ ප්‍රාණඝාතය නැමැති බරපතල වූ අකුසල කර්මයෙන් අත මිදී ජීවත් වන්නට මා දිවුරා පොරොන්දු වෙමි. ඇයි මා ඒ අතහරින්නේ? ප්‍රාණඝාතය අත්හරින්නේ ඇයි මා? ප්‍රාණඝාතයක් කළොත් කවරක් වේද? ප්‍රාණඝාතයක් කළාම සංසාර ගමනේදීත් මේ ජීවිතයේදීත් බොහෝ විපත්තීන්ට දුක් කරදරවලට භාජනය වෙනවා. නිന്ദා අපහාස එනවා. සමහර විට කැඩීම් බිඳීම් වලට ලක් වෙනවා අපේ ශරීරය. කර්ම රෝග හදිසියේ හට ගන්නවා. අල්පායුක්ෂකව මැරෙනවා. ඒ වගේම පින්නතුනි තාඩන පීඩන බන්ධන වලට ලක් වෙලා දුක් විඳින්න වෙනවා. සංසාර ගමනේ අංගවිකල වෙනවා. මව් කුසේ හටගත්ත දවසේ ඉඳලා ඉදිරියට කුමන හෝ වෙලාවක වයස තරාතිරමක් නැතුව ඔබේ ජීවිතය තොර කරලා දානවා අල්පායුක්සයි. ඒ වගේම හෘදයාබාධ පිළිකා ගඩු වකුගඩු දියවීම අක්මා රෝග ආදී අපස්මාර රෝග සෙම් රෝග ආදී කටුක වේදනාවන් දැනෙන හොඳ කරන්න බැරි කර්ම රෝග හැදෙනවා. ඒ වගේම ශරීරය විකලාංග වෙන කුෂ්ඨ රෝග ආදී හැදෙනවා. සංසාර ගමන පුරාවට පින්නතුනි අනන්ත දුක් දෙන මහා බරපතල අකුසල කර්මයක් ප්‍රාණඝාතය. ඒකෙන් අතමිදී පණ ඇති සතෙකුට හිරිහැරයක් නොකොට හිංසාවක් නොකොට මරණයටපත් නොකොට ඔවුන්ට ආදරය කරන්නේ නම් මෛත්‍රිය වඩන්නේ නම් මෙලොවත් පරලොවත් ඒ මිනිහාට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මහා බල සම්පත්තීන් ළඟා කරමින් දීර්ඝායුෂ වින්දනය කරන්න දීලා දීර්ඝායුෂ ලබන්නට ඔබට වාසනා ගුණය ගෙනත් දීලා කවමදාක්වත් සිදුවිය හැකි අනතුරු තියනවා නම් ඒ වගේම වළක්වලා වසංගත රෝග වලින් වළක්වලා කැඩීම් බිඳීම් පෙරලීම් තියෙන තැන්වලදී බේරලා බලන්නකෝ වාහනයක් අඩි 1000ක් විතර ගැඹුර හෙලකට පෙරලෙනවා. පෙරලිලා යනකොට කොටසක් කෑලි වලට කැඩිලා තැලිලා පොඩි වෙලා මැරිලා ඔය අතරේ එකෙක් දෙන්නෙක් හීරිලාවත් නෑ පුතා. එකෙක් දෙන්නෙක් ඉතුරු වෙනවා අර වාහනේ සීරිලාවත් නෑ. එකටම ගියපු එකම වාහනේ හිටපු අය අතරේ අර කර්ම ශක්තිය විසින් පින්නතුනි අර මිනිහව රකින්න. අර රෝල් වෙවි යන වාහනේ පෙරලි යන වාහනේ මේ මිනිහව බේරනවා. ඒ තරම් බලවත් කුසල කර්මය. ආන්ගේ කුසල කර්මය බලවත් බැවින් දිවි තියන තුරාවටම සංසාර ගමනේ උතුම් මිනිස් ජීවිතයකින් ලබන්නට තියෙන නිසි ඵලය ලබන්නට මා මේ ශික්ෂාපදය ආරක්ෂා කරමි කියලා පුතා නුවණින් දැක දැන අවබෝධ කරගෙන එහි පිහිටීම තමයි සමාදම් වෙනවා කියලා කියන්නේ. නමුදු අපි ජීවිත කාලෙම කෙරුවේ පුතේ අටසිල් සමාදම් වෙනවා පන්සිල් සමාදම් වෙනවා කියලා
හාමුදුරුවෝ දේශනා කරන මාත්‍රයෙන්ම ඇහෙන පදේ කියනවා. ඇහෙන පදේ කියනවා කටේ හුරුවට. ඒකේ ගැඹුර වටිනාකම ඒ ධර්මකාරණේ තියෙන මෙලොව පරලොව සුගතිය ඒ වගේම ඒ ධර්ම කාරණාව නොපිළිපැදීමෙන් සිදුවෙන හානිය දකින්නේ නැහැ. ඒ හින්දා දෙපැත්ත කිරලා මැනලා බලලා නුසුදුසු දේ අයින් කරලා සුදුසු දෙයට ඒමට භාගිට දන්නා තැන් පූර්ණ කර ගැනීමේ ධර්මඥානය ලැබෙනවා බණ ඇහුවාම. ඒ කියන්නේ සුතම් පරියෝදපේති පූර්ණ වෙනවා. කංකම් විතරති සැක දුරු වෙනවා. අපි හැමෝම සැකෙන් ඉන්නේ නේද? අපි හැමෝම සැකෙන් ඉන්නේ. මොනවා ගැන? එකක් නෙමෙයි එක එව්වා නේද? එක එව්වා ගැන සැකයි. නෑ ගෑනිට මිනිහව සැකයි, මිනිහට ගෑනිව සැකයි. දැන් මෙතන ඇවිල්ලාත් ඉඳගෙන හිටියට අරකා කොහෙ මාරු වුණාද දන්නේ නැහැ කියලා මේ උන්දලට හිතෙනවා. අරකා මේ වැස්ස අල්ල පනල්ලේ කොහෙ මාරු වුණාද දන්නේ. අරකා ගෙදර ඉඳගෙන හිතනවා මෙලහට මේ කී බණ අහන්න කියලා ගියා බොලම් මේ වැස්සේ මේ කී අහවල් දිහාක ගියාද දන්නේ. සැකෙන් බලනවා ළමයි ඇවිල්ලා නම් අම්මයි තාත්තයි ගෙදර නම් අම්මයි තාත්තයි දෙන්නා සැකෙන් බලනවා මෙවුන් ගියාමද බණ අහන්න, පන්සලට ගියාමද නැද්ද, වෙන කොහෙවත් ගියාද, නානා ප්‍රකාර දේවල් පිළිබඳව සැක හිතනවා පුතා. ජීවිත ගමන අසල්වැසියෝ ගැන සැකයි, නෑදෑයෝ ගැන සැකයි, සෝබාදහම ගැන සැකයි, රටේ රජුරවන්ට රටවැසියෝ ගැන සැකයි, අලුත් අප්පාට හොඳටම සැකයි. ඒ හින්දා සූක්ෂම කපටි ප්‍රයෝග යොදමින් මේ දවස්වල සනසන්නට වීරිය කරනවා. සනසෙන්නේ කෙසේදයි පාංගෙඩිය දිහා බලනකොටම හිතට දැනෙනවා. ලයිට් බිල දිහා බලනකොටම හිතට දැනෙනවා. ඒ නිසාවෙන් සනසීමට මගක් නැහැ කියලා පේනවා. ඉතින් ආටෝපිත පලාස්ටර් ගහ මේ රට අරන් යන්නට බෑ. ඒක ඍජු ප්‍රතිපත්ති ගරුක නිසි ක්‍රමවේදයක් යටතේ මේ රට ගෙනියන්න නම් ආත්මාර්ථකාමී බල ලෝභයෙන් තෘෂ්ණා අධිකව නාකියෝ පොරකන්නේ නැතුව කළ හැකි යමෙකුට මේ කරන්නට ඉඩ සලසාදී මේ හැන්දෑ කාලේ ජීවිතේ තමන් ආ ගමන් මගේ මිනිස් ජීවිතයෙන් ලත් ප්‍රයෝජනයන් පිළිබඳව හිතමින් දකිමින් මෙනෙහි කරමින් මේ ලෝකේ නිර්මාණය වෙනවා දිහා බලමින් සතුටු වෙනවා හැර බොලන් දත කෑවාට යන්න බැරි ඒ වාගේ කොහොම යන්නද? තමන්ට බැරි දේවල් දත් නැතිදා උක්දඬු ගිනි තබින්න තමයි වෙන්නේ. දත් නැතිදා උක්දඬු වලින් වැඩක් නැහැ. එහෙනම් දත් තියෙන කාලෙම පුතා හපන්න ඕනේ. දත් තියෙන කාලේ හපන්න ඕනේ. දත් තියෙන කාලේ හපාපු නැති බව පේනවනේ. ඒක නෙමේ පැණි රහ නැත්තේ. ඒකයි පැණි රහ නැත්තේ රට. චිත්ත වෙලා තියෙන්නේ ඒ හින්දා. අවබෝධයෙන් බලන්න ඕනේ. ඒ හින්දා රටේ රජුරවන්ට සැකයි රට වැසියෝ ගැන. මෙව් මොන කුමන්ත්‍රණ කරනවාද දන්නේ නැහැ කියලා. මැති ඇමතිවරුන්ට සැකයි රට වැසියෝ ගැන. රාජ්‍ය සේවකයන්ට සැකයි රජය ගැන සහ රටවැසියෝ ගැන. හාමුදුරුවන්ට සැකයි දායකයෝ ගැන. දායකයන්ට සැකයි හාමුදුරුවෝ ගැන. මේ රටේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට සැකයි බුදුහාමුදුරුවෝ ගැන. මේ ලෝකයේ මිනිස්සුන්ට සැකයි ධර්මය ගැන. මේ ලෝකයේ මිනිස්සුන්ට සැකයි පුතා මෙලොවක් තියේද පරලොවක් තියේද කියලා. මේ ලෝකයේ මිනිස්සුන්ට සැකයි කුසල් කියා જાතියක් තියනවාද අකුසල් කියා જાතියක් තියනවාදයි. මේ විදිහට බුද්ධ ආදී අටතනක් පිළිබඳ උපදින සැක දුරු කර ගැනීමේ වාග්ය බණ ඇහුවාම ලැබෙනවා. සැක හැර දැක ගන්න ලැබෙනවා. සැක හැර දුටු තැන ඇත්තේ විශ්වාසය. විශ්වාසා පරමාඥාති මේ ලෝකේ
නිර්මලම පැහැදිලිම බැඳීම විශ්වාසය.